මේකත් මම ගොඩ දවසකින් නම් කරන්න හිටපු වීඩියෝ එකක්. ඉතින් ටයිම් එකක් හම්බුනේ නැහැ. මම හිතුවා මේකත් කරන්න. හරිද? වැඩියෙන් හොඳ එසන්ස් එකේ මස්කාරා එකද YSL එකේ මස්කාරා එකද කියලා බලමු. මගේ පර්සනල් ෆේවරිට් එක තමයි එසන්ස් එක. ඉතින් මම එසන්ස් එක මේ පැත්තට YSL එක මේ පැත්තට යූස් කරලා කොහොමද කියලා පෙන්නන්න. ඔයාලගේ ඔපිනියන් එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ දවස්වල මම eyebrows වවනවා. මේ eyebrows වල shape එක වෙනස් කරන්න හිතාගෙන. ඉතින් ඔයාලට තියෙනවා නම් idea එකක් මගේ face එකේ shape එකට ගැලපෙන eyebrow shape එකක් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. මගේ eyelashes eyebrows මෙච්චර තිබුණ නැහැ ගණකමට. මීට වඩා අඩුවෙන් තමයි තිබ්බේ. මම දැන් එක දිගට කාලයක් තිස්සේ cast oil එකයි තව සීරම් එකකුත් පාවිච්චි කරා. ඒ සීරම් එක නම් මම බෝතලේ ගන්න ඕන හින්දා තමයි පාවිච්චි කරේ. කාස්ට් ඔයිල් එක දාගන්න. ඉතින් ඔන්න තියෙනවා එසන්ස් එකේ මස්කාරා එක. දැන් මේ පැත්තට ඇප්ලයි කරලා බලමු YSL එක. මේ ෆිල්ටර් එකේ මේ eyelashes වගේකුත් තියෙනවා. ඉතින් ඒකම මම අයින් කරන්න දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් කියන්න මේ ෆිල්ටර් එකේ තියෙන eyelashes අයින් කරන විදියක්. වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින්. ඒතර මම ඊළඟ වීඩියෝ එකක් අපහු ගේන්නම්. ෆිල්ටර් එකේ තියෙන eyelashes අයින් කරලා හැම විදියක් තියෙනවා නම් YSL එක මේ තියෙන YSL එක මේ තියෙන එසන්ස් එක. ඉතින් YSL එකේ හොඳට ඒ කියන්නේ වොලියුම් එක වැඩි කරලා පෙන්නනවා. මේකටත් වඩා වොලියුම් එක මේකේ වැඩි වුණා කියලා හිතනවා. හැබැයි ඒකේ අර පොඩි චන්කි ගතියක් එකට එක මේ ලෑෂස් ඇලෙන ගතියක් වගේ එකක් තියෙනවා. මේකේ හොඳට ඒක ලෑෂස් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ පර්සනල් ෆේවරිට් එක තමයි එසන්ස් එකේ මස්කාරා එක. ඉතින් ඔයාලගේ ෆේවරිට් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බබාලා අලුත් වීඩියෝ එකකින් හම්බ. බයි.